අද බ්ලොග් එකත් ගෑනු ළමයිට හරිම විශේෂයි. අද අපි කතා කරනවා කොහොමද අපේ ස්කින් එක ග්ලෝ විදිහට ලස්සනට තියාගන්නේ කියලා. ඒ වගේම අපි පාවිච්චි කරන්න ඕන විටමින්ස් මොනවද, අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි මේ බ්ලොග් එකෙන් කතා කරමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක නොකර මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Welcome to my channel. Hi guys! කොහොමද මගේ යාළුවෝ හැමෝටම? ඔන්න අදත් මම ඔයාලා බලන්න ලස්සන vlog එකක් අරගෙන ආවා. දැන් නම් මම ටිකක් වෙලා නැගිටලා ඉතින් කර්ටන්ස් ටික අයින් කරලා හිරු එළිය වැටෙන්න මෙහෙම දැම්මා. ඉතින් ආදරෙන් මතක් කරනවා මේක මුලින්ම කියලා ඉන්න ඕනේ. අපේ YouTube family එකට දැන් subscribersලා 80000 complete වුණා. මට හරිම සතුටුයි. ඔයාලට ගොඩාක් ස්තුතියි. පේනවනේ මගේ බෙඩ් එක තියෙන විදිහ. ඉතින් මේක අස් කරලා ඉන්න ඕනේ. මේකත් මම අස් කරලම හිමීට ඔයාව හම්බ වෙන්නම්. මේ වෙනකන් අපි පොඩි chat එකක් දාමු. සාමාන්‍යයෙන් පාඩුවේ ජීවත් වෙන තරමටම ඔයාට අවංක වෙලා ජීවත් වෙන තරමටම ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඒ හින්දා අවංකව කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, නපුරුකම් කරන්නේ නැතුව ඔයා පුළුවන් තරම්ම සැහැල්ලුවෙන් සතුටින් ඔයාගේ ජීවිතේ ගෙවන්න. ෆයිනලි ඔන්න ඔය විදිහට අස් කරගෙන ඉවර කරගත්තා. Hi everyone! ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම හිරු. ඔයා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද vlog එක නම් මං හිතනවා ගොඩාක් වැදගත් වෙයි කියලා. මොකෝ කියනවා නම් අද මම කතා කරනවා කොහොමද අපේ ස්කින් එක පැහැපත්ව ලස්සනට තියාගන්නේ කියලා. ඒ වගේම අපි ගෙදරදී අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? පාවිච්චි කරන්න පුළුවන් හොඳ products, vitamin මේ හැම දේම මම ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු vlog එකට. Guys, මම ඔයාලට චූටි ලස්සන දෙයක් පෙන්නන්න. මොකද මගේ ජීවිතේ ගොඩක් දේවල් බෙදා ගන්න ඉන්නේ ඉතින් ඔයාලානේ මගේ ලස්සන ගෑනු ළමයි ටික. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ පුංචි වගාව. මේක වගා කරලා තියෙන්නේ ගෙදර තියෙන balconies වල හරිම පොඩියට. ඇත්තටම කියනවා නම් අපි මොන දේ කරත් සාමාන්‍ය කොළ පාට හැට පේන්න ගොඩාක් තියෙනවා නම් ඒක මානසිකව ගොඩක් හොඳයි. සමහර වෙලාවට අපි මොකක් හරි පාළුවෙන් ඉන්නවා නම් ඒකාකාරීවම වගේ ජීවිතේ ගලාගෙන යනවා නම් මනසට ගොඩක් හොඳයි කොළ පාට දකින්න එකෙන්. කොළ පාට දේවල් ඒ වගේම පැල හිටවන්න ඒව එක්ක වෙලාව ගත කරන්න අන්න ඒ වගේ. පළවෙනි ස්ටෙප් එක මේකවා කරන්න ඕනි උදේ නැගිට ගමන්ම තමා. අපිට මේකට ඕන කරනවා උණු වතුර ඔයාට බොන්න පුළුවන් තරමට නිවා ගන්න. ඊළඟට ලෙමන් හරි දෙහි ගෙඩියක්. මේක අපිට තියෙන්නේ හොඳට මිරික ගන්න. දෙහි ගෙඩියක්ම පුළුවන් නම් දාගන්න ගොඩක් හොඳයි. ඊළඟට අපි අපේ ලෙමන් වෝටර් එක හදාගෙන ඉවරයි. මේක ගැන කියනවා නම් ඔයාට ඔයාගේ ස්කින් එක ග්ලෝ කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාට මහත් වෙලා නම් කෙට්ටු වෙන්න ඕන නම් බඩ අඩු කරගන්න ඕන නම් මේක ගොඩාරියක් හොඳයි. දැන් ඉතින් අපිට තියෙන්නේ හැම උදේකම වගේ මේ ලෙමන් වෝටර් එක බොනවා නම් ඔයාට ගොඩාක් හොඳයි, ප්‍රතිඵල ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සාමාන්‍ය ජීර්ණ පද්ධතිය මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවටත් ගොඩක් හොඳයි. ඔයාගේ මූණේ කුරුලෑ වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වතුර එකෙන්ම උදේයි රෑයි ඔයාගේ මූණ හොදන්න. ක්‍රීම් මොනවත් ඇප්ලයි කරන්න කලින් උදේම තමයි මේක කරන්න ඕනේ. ගයිස්, ඊළඟ ස්ටෙප් එක නම් යාළුවෝ ගොඩාක් දෙනෙක්ට වැදගත්. මොකද අපි අනිවාර්යෙන්ම අපේ මූණ පිරිසිදු කරගන්න ඕනේ. ගොඩාක් දෙනෙක්ට කුරුලෑතත් කැලැල් එන එක මෙන්න මේවා අඩුවක් නැතුව තියෙන්නේ අපි අපේ මූණ පිරිසිදු කරගන්නේ නැති නිසා. මගේ ක්ලෙන්ස් එක විදිහට මම පාවිච්චි කරන්නේ CeraVe brand එකේ මෙන්න මේ ක්ලෙන්ස් එක. ක්ලෙන්ස් එකක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාට තියෙන ෆේස් වොෂ් එක හරි ගාලා ඔයා මූණ හොඳට පිරිසිදු කරගන්න. අනික් දේ තමයි මොන දේ කරත් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන ප්‍රොඩක්ට් එක තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ඔයිලිද, කම්බිනේෂන්ද, ඩ්‍රයි ස්කින් එකක්ද, නෝමල් ස්කින් එකක්ද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේ විදියට හොඳට මූණ ස්ක්‍රබ් කරාට පස්සේ අපිට පුළුවන් ක්ලෙන්ස් එක හොදලා අරින්න. අනික් එක තමයි ගොඩාක් දෙනෙක් දැන් හෝම්මේඩ් ක්‍රීම් විකුණනවා. මගෙනුත් අහනවා සුදු වෙන ක්‍රීම් කියන්නක්කේ එහෙම කියලා. මම කියන්නේ ඔය පිළිකාකාරක හෝම්මේඩ් ක්‍රීම් හදන්නේ කවුද දන්නෙත් නැහැ. හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නැවලා කිසිම කෙනෙක්
හෝම්මේඩ් ක්‍රීම් නම් ගන්න යන්න එපා. තනිකරම හෝම්මේඩ් ක්‍රීම් තියෙනවා නම් සුදු වෙනවා නම් අනිවාර්යයෙන්ම බ්ලීචින් තමයි ඒ වගේ තියෙන්නේ. බ්ලීචිං තියනවා කියන්නේ අනිවාර්යයෙන්ම කැන්සර් එකක් අත ළඟ. ඔන්න මම මූණ ක්ලෙන්සර් කරාට පස්සේ මේ විදිහට ඔයාට පුළුවන් ටිෂු එකකින් හරි එහෙම නැත්නම් ටවල් එකකින් හරි ඔයාගේ මූණ පිහදා ගන්න. අපේ මූණේ ස්කින් එක ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕනේ ඔයා මේකප් පාවිච්චි කරන කෙනෙක් නම් හරිම අඩුවෙන් මේකප් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න. මම ගත්තොත් මම වීඩියෝ එකකවත් මේකප් එකක්වත් දාගෙන ඉන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඔයාලට දකින්න පුළුවන් පොඩ්ඩක් හරි ඩැමේජ් වෙන එක වෙනවා මේකප් ප්‍රොඩක්ට්ස් වලින්. ඊළඟ ස්ටෙප් එක තමයි මම ආසම ඔයාලගේ ස්කින් එකට කිසිම වියදමක් නැතුව හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ මං ඔයාලට පෙන්නන්නේ අයිස් මෝල්ඩ් එකක්. ඒකට වතුර පුරවන්නේ යන්න අර පොඩි කෑල්ල තමයි මං ඇරලා පෙන්නුවේ. ඉතින් ඔයාට පුළුවන් කැමති ජූස් එකක් මේ විදියට බ්ලෙන්ඩ් කරලා මෝල්ඩ් එකක් වගේ හදාගෙන ඔයාගේ මූණට ඇප්ලයි කරන්න. ඔයාට අයිස් කියුබ් එක ගන්න ඕන නම් මම පහලින් ලින්ක් එක දාන්නම් මම ගත්ත තැන. ඉතින් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? කොයි වෙලේටද අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ? ඔයා මේක කරන්න ඕනේ උදේමයි රෑයි මේ දෙකෙන් එකක කරන්න පුළුවන්. ඊළඟට මේකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන තමයි ඔයාගේ ස්කින් එක ගොඩාක් ඔයිලිද එහෙම නැත්නම් ගොඩක් ඩල් වෙලා ඩ්‍රයි වෙලා තියෙනවා නම් කුරුලා තියෙනවා නම් ඔයාගේ ස්කින් එකට මේක ගොඩාක් හොඳයි. ඒ විතරක් නෙමෙයි මේකෙන් හොඳට රුධිර ගමනාගමනය සිද්ධ වෙන අපේ ස්කින් එකේ ඔයාගේ ඇස් යට කළු වීම, ඩාර්ක් රින්කල්ස් මේ හැම දෙයක්ම අපිට මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් නැති කරගන්න පුළුවන්. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරද්දී අයිස් කැටේ එක තැනම තියන් ඉන්න එපා තප්පර 5ට වැඩියෙන්. තරුණ කාලේ කියන්නේ අපි හරිම පරිස්සම් කරගන්න ඕනේ අපේ හැමදේම. ඉතින් ඒ අතර අපිට පුළුවන් විටමින්ස් ගන්න. මම මේ ඔයාලට පෙන්නන්නේ C විටමින් කැප්සූල් එකක්. අද ඕනම ෆාමසි එකකින් මේක ගන්න පුළුවන්. C විටමින් කැප්සූල් එක මේක මිලිග්‍රෑම් 500 මිලිග්‍රෑම් 1000 මිලිග්‍රෑම් 30 මේ වගේ තියෙනවා. මේක 500 එකක්. පැණි රහත් එක්ක මාරම ඇඹුල් රහක් තියෙනවා C විටමින් කැප්සූල් එක. ගොඩාක් ගෑනු ළමයට තියෙන ප්‍රශ්නයක් අපි අපේ ඇඟට ගන්න ඕන විටමින් මොනවද කියන එක. ප්‍රධාන වශයෙන්ම අපිට ඕන කරන විටමින් කිව්වොත් එහෙම C විටමින්, එතකොට අපිට පුළුවන් කැල්සියම් පෙති, යකඩ පෙති. එතනින් ගියාම මල්ටි විටමින් කියන මේ විටමින් ගන්න පුළුවන්. හැබැයි මේ විටමින් ගද්දි ඔයා වෛද්‍ය අනුමැතිය යටතේ තමා ගන්න ඕනේ. C විටමින්, යකඩ, කැල්සියම් වගේ පෙති කමක් නැහැ. ඒ වුණාට ඔයාගේ වයස කියලා හරි මාත්‍රාවට තමයි ඔයා බොන්න ඕනේ. අනෙක් විටමින් ගන්නවා නම් ඔයා හොඳ මල්ටි විටමින් එකකට යනවා නම් ડોක්ටර් කෙනෙක්ගේ අනුමැතිය ඕනේ. සාමාන්‍යයෙන් ඔයා හොඳ සමබර ආහාර වේලක් ගන්නවා නම් සමබර ආහාර වේලක් කියන්නේ මස්, මාළු, එතකොට පලා, පළතුරු මෙන්න මේ වගේ සමබර ආහාර වේලක් ගන්නවා නම් අමතර විටමින් මොකුත්ම ගන්න ඕනේ නැහැ. දැන් C විටමින් ගැන කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට අපිට අවුවෙන් වෙන ඩැමේජ්, එතකොට ඔයාට පිග්මන්ටේෂන් වගේ තත්ත්ව තියෙනවා නම් අපිට පුළුවන් C විටමින් කැප්සූල් එකක් ගන්න. මොකද C විටමින් අඩු වුණාම ස්කින් එකේ ගොඩාක් වෙනස් වීම වෙනවා. අර අපි කියන්නේ කළු ලැඹිලි පාට, ගුරු පාට, කළු පාට අර චුටි කැලල් වගේ තිත් ඉන්නේ. අන්න ඒව එන්න බලනවා. ඒ නිසා ඔයා විටමින් එකක් ගන්නවා නම් ආගේ ඇඟට හොඳ හරි වයස කියලා හරි මාත්‍රයට හොඳ විටමින් එකක් තෝරගන්න. ගොඩක්ම C විටමින් තියෙන දෙයක් තමයි ඇඹුල් පළතුරු ಜಾති. මේ වගේ કૃතිම දේවල් ගන්නවට වඩා ඔයාට ඇඹුල් පළතුරු ಜಾති ගන්න පුළුවන්. මොකද ලංකාවේ මේ වෙදි පළතුරුත් ගොඩක් ගණන්. ඉතින් ওই විදිහට තමයි විටමින්. එතනින් ගියාම ෆිෂ් ඔයිල් අනම්මනම් කියලා තියෙනවා. හැබැයි හරි ડોක්ටර් කෙනෙක් යටතේ ෆිෂ් ඔයිල් උනත් ගන්න යන්න එපා. ඔය හැම විටමින් එකක්ම ඇඟට වැඩි වුණොත් අඩු වෙලත් බෑ, වැඩි වෙලත් බෑ. වැඩි වුණොත් එන අතුරු ආබාධ ගොඩාක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා ගාන ක්‍රීම් එක හරි විටමින් එක හරි හොඳට හොයලා බලලා ගන්න. guys, ඊළඟට අපේ ස්කින් එකට හොඳම දෙයක් තමයි chia seeds අට කියන්නේ. ඔයාලට ආපිකෝ කීල් සරහව ලබා ගන්න පුළුවන් 590ක් වගේ පොඩි ගාණක් තමයි වෙන්නේ. ඔයාට පුළුවන් ඔයා දවසක් ඇතුළත බොන වතුර එකට මෙන්න මේ විදිහට chia seeds ඇට ටිකක් දාගන්න. ඔයාලට පුළුවන් මේ වතුර බෝතලේ
ෆෙයාරි බයි ඉෂ් කියන පේජ් එකෙන් ලබා ගන්න. මේ විදිහට chia seeds ඇට ටිකක් දාලා වතුර එකට ඔයාට තියෙන්නේ හොඳට හොලව ගන්න. හොඳට හොලවන්න අමතක කරන්න එපා. ඔයාට පුළුවන් ඔයා කන යෝගට් එකකට උනත් මේ chia seeds දාලා කන්න. අනික මේක හොඳට පහුවදා දාලා අද කනවා නම් ඒක ගොඩක්ම හොඳයි. ඉතින් අපිට chia seeds වලින් විටමින් ගොඩාක් ලැබෙනවා. omega 3, ප්‍රෝටීන්, මැග්නීසියම්, ඒ වගේම යකඩ මේ වගේ විටමින් ගොඩාක් තියෙනවා chia seeds වල. අනික් එක තමයි ඔයාගේ ස්කින් එකට වගේම ඔයාගේ බඩ පාලනයට ඩයට් කරන කෙනෙක් නම් මේ වගේ වතුර එකක් බොද්දි හැම වෙලේම බඩ පිරිලා වගේ තියෙනවා. ඉතින් ඔයාත් අද ඉඳලා chia seeds බොන්න අමතක කරන්න එපා. Guys, ඔයාලා අහලා තියෙනවද කෙසල් වලින් අපේ හැමට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. කෙසල් ගෙඩියක් ඔයාට දවස ගානේ කන්න පුළුවන් නම් ඔයාගේ හැම පැහැපත්ව තියාගන්න පුළුවන්. මේ දවස්වල කොලජන් කතාව ගොඩක් තියෙනවනේ. ඔයාගේ හැමේ කොලජන් හොඳට නිපදවීමේ හැකියාවක් තියෙනවා කෙසල් කන එකේ. ගොඩක්ම කෙහෙල් වල තියෙනවලු විටමින් B6. ඒ කියන්නේ ඔයාගේ හැමේ වෙන කුරුලෑ තුවාල, කැලල් මේ හැමදේම ඉක්මනට මකලා දාන්න පුළුවන් දෙයක් තමයි කෙසල් කියන්නේ. ඒ විතරක් නෙමෙයි කෙසල් පොත් ඔයාගේ මූණෙත් ගන්න පුළුවන්. මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ කිචන් එක ගාව තියෙන පුංචි වගා කොටස. මේකේ පොඩි පොඩි ගස් ගොඩාක් වගා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ චූටි පොඩි පළදාත් ඇවිල්ලා තියෙනවා. මේකේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් මට හිතුණා අද වීඩියෝ එකේ පොඩ්ඩක් පෙන්වන්න ඕනි කියලා. මෙහෙම බණ්ඩක් හැදිලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ ගහේ නම් මල් වරක් දන්නෙම නැහැ. ඉතින් රම්පේ, කරපිංචා, පොඩි එළවලු ටිකක් හරිම ආසාවෙන් හිටවපු මෙන්න මේ නිවිති පැලේ එයා දැන් උඩටම වැවෙනවා. Guys, ඔයා අමතක කරන්න එපා. හොඳ ස්කින් එකක් බලාපොරොත්තු වෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම දවසක් ඇතුළත පළතුරු කන්න ඕනේ. පළතුරු කෑවහම අපි අහලා තියෙනව නේද? සීනි කියන දේ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. සීනි වලින් අපේ ස්කින් එක ඉක්මනටම රැලි වැටෙන්න බලනවා. ඒ විතරක් නෙමෙයි ෆැට් එක අපේ ඇඟේ තැන්පත් වෙනවා. ඉතින් සීනි කියන්නේ රසකාරකයක්නේ. ඔයාට ස්වභාවික සීනි ලබා ගන්න පුළුවන් මේ විදිහට පළතුරු එකකින්. මම ජූස් එක හදන විදිය ගොඩාක් යාළුවෝ මගෙන් අහනවා. මම මේ විදිහට බ්ලෙන්ඩ් කරනවා. ලුණු ටිකකුයි, දෙහි ටිකකුයි දානවා. එතකොට පුදුම රසයි. සාමාන්‍යයෙන් ගස් ලැබු වල හොඳ පැණි රසක් තියෙනවනේ. මෙන්න මේ විදිහට තමයි මම මගේ ජූස් එක හදාගන්නේ. පළතුරු විතරක් නෙමෙයි. එළවලු, පලාජාති මේ ඕනම දෙයක් බ්ලෙන්ඩ් කරලා බොන්න පුළුවන්. ඔයාගේ ස්කින් එකට කොණ්ඩෙට ගොඩක් හොඳයි. Guys, මූණ ගැන කතා කරද්දී කිසිම කෙමිකල් එකක් නැතුව ස්වභාවික සත්කාර කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේ ස්වභාවික දේවල්. ඉතින් මම මෙතන ගත්තා පොඩියට ග්‍රේට් කරපු බීට්රූට්. මීටත් වඩා හීනියට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ බීට්රූට් පැක් එකට තව ඇඩ් කරනවා මුල්තානි මිටි. මම මේ මුල්තානි මිටි එක දාගන්නවා. ඊළඟට මට රෝස් වෝටර් තිබ්බේ නැති හින්දා මම ටැප් එකෙන් මල්ලලා වතුර ටිකක් දැම්මා. වතුර ටිකක් දාලා හොඳට මෙන්න මේ වගේ thick paste එකක් එන විදිහට කලවම් කරගන්න. වැඩිපුර වතුර දාගන්න යන්න එපා. දැන් අපිට තියෙන්නේ මේ paste pack එක අපේ මූණට apply කරගන්න. මෙන්න මේ විදිහට තමයි පාට එන්නේ. ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි paste pack apply කරද්දී අපි මොන වගේ වෙලාවකටද apply කරන්න ඕනි කියන එක. ඔයාට පුළුවන් ඔයා ෆ්‍රී ඉන්න ඕනම වෙලාවක paste pack එකක් apply කරන්න. මොකද අහිතකර ප්‍රතිඵල මුකුත්ම ලැබෙන්නේ නැහැ. homemade cream වගේ නෙමෙයි. අනික් එක තමයි ඔයා paste pack එක apply කරගන්න ඕන වෙලාව කොච්චර දවස් ගානකට පස්සේද. ඔයාට පුළුවන් සතියකට දවස් 2ක් වගේ paste pack එකක් දානවා නම් ගොඩාරියක් හොඳයි. ඒ කියන්නේ දවස් 2කට වගේ ගන්න පුළුවන් නම් ඊළඟට ඔයාට තියෙන්නේ මේ paste pack එක apply කරලා විනාඩි 20කට පස්සේ හොදලා අරින්න. මම මෙන්න මේ විදියට විනාඩි 20ක්ම හිටියා මේක dry වෙනකම්ම. paste pack එකක් දැම්මට පස්සේවා කතා කරන්න මොකුත්ම කරන්න යන්න එපා. එහෙම වුණොත් හැම ඇදෙන්න බලනවා, රැලි වැටෙන්න බලනවා. කටවත් අරින්න නැතුව, හිනාවත් වෙන්න නැතුව, සද්ද නැතුව ඉන්න.
දැන් මගේ පර්ස් පැක් එක හොඳටම ඩ්‍රයි වෙලා සීතල ඇල් වතුරෙන් අපිට මේක හොදලා අරින්න තියෙන්නේ. හොදද්දි පරෙස්සමට හොදලා අරින්න. ඔයාට තියෙනවා නම් ස්පොන්ජ් දෙකකින් මේක ලේසියෙන්ම අයින් කරගන්න පුළුවන්. අනික් දේ තමයි පේස් පැක් එකක් දැම්මට පස්සේ ඔයා මූණට මොනවද දාන්න ඕනි කියන එක. ඔයා මූණට මුකුත්ම දාන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා රෑ කරනවා නම් මේක දාලා ඉවරුනාට පස්සේ ඔයාට පුළුවන් මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන්න. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. පහලින් කමෙන්ට් කරගෙන යන්න ඊළඟට ඔයාලට ඕන බ්ලොග් එක මොකක්ද කියලා. Thank you for watching. Bye bye.